මැද පෙරදිග යුද්ධය නිසා සෙසු රටවල් විශාල අර්බුදයක. මේ බලශක්ති අර්බුදය මෙරට ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල කරනවා. කෙසේ හෝ රට තුල පවතින ඉන්ධන කළමනාකරණය කර ගැනීම සඳහා පෙරභාවිත කළ QR ක්‍රමය නැවතත් රජය විසින් ක්‍රියාත්මක කරනවා. කෙසේ වෙතත් මේ දිනවල ඉන්ධන පිරවුම් හල් ළඟ ඉන්ධන ගන්නට බලාපොරොත්තුවෙන් ඇති දිග පෝලිම් දක්නට ලැබෙනවා. තවත් පිරිස් බෝතල් කෑන් අරගෙන තෙල් ගන්නට මාර යුද්ධයක. රටම දුවන්නේ රෝද 4ක් උඩයයි හිතන තරමට හැම දෙයක්ම බිඳ වැටිලා. අද තෙල් නැව් වෙනකම් අපි සිටියත් මෙරට මුහුදේ දෙවරක්ම තෙල් ගෑස් නිදි සොයාගෙන ඇති බව ගවේෂණ වලින් හෙළි වී තිබෙනවා. ඒ විතරක්ද තෙල් කැණීමට වෙනම අධිකාරියකුත් පිහිටවලයි තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එකෙන් අද අපි කතා කරන්න යන්නේ ලංකාවේ තියෙන මහා නිදානයක් වන මන්නාරම් ද්‍රෝණියේ තියෙන තෙල් නිදි ගැන. එහෙනම් වීඩියෝ එකට යන්න කලින් ප්‍රසන්න ලෝකේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න කියලා ආරාධනා කරනවා. ශ්‍රී ලංකාවේ තෙල් හා ගෑස් ගවේෂණය පරිපාලනය කරනු ලබන්නේ PRDS ලෙස ප්‍රසිද්ධ බලශක්ති අමාත්‍යාංශයට අයත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලය විසින් ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් ගවේෂණය ආරම්භ වෙලා තියෙන්නේ 1950ටත් කලින්. ඒ කොහොම වුණත් හරියටම ගවේෂණ කටයුතු ආරම්භ වෙලා තියෙන්නේ 1970 දී. ඒ සෝවියට් දේශයේ බලශක්ති සම්බන්ධයෙන් දකුණු ආසියානු කලාපයේ කෙරෙහි වැඩි උනන්දුවක් දැක්වීමත් සමගයි. එහි ප්‍රතිඵලයක් ලෙස 1972-1973 කාලයේ සෝවියට් දේශයේ ශ්‍රී ලංකා රජය සමග ගිවිසුම් යටතේ කාවේරි ද්‍රෝණියේ පෝක් බොක්ක ආශ්‍රිත ප්‍රදේශයේ දත්ත ඇගිලීමක් කළා. ඉන්පසු 1974 සෝවියට් දේශයේ මන්නාරම දූපතේ පේසලායි ආශ්‍රිත කැණීම් සිදු කළා. එහිදී මන්නාරම් ප්‍රදේශයේ තෙල් නිදි තියෙන බවට අනාවරණය කරගත්තා. නමුත් පේසාලේ තෙල් කතාවේ ඇත්ත හෙළි කරමින් 1975 ඔක්තෝබර් 7 වෙනිදා ටයිම්ස් ඔෆ් සිලෝන් ආයතනයෙන් පළවුණු ලංකාදීප පුවත්පතේ මුල් පිටුවේ ප්‍රධාන සිරස්තලය ලෙස පේසාලේ බොරු තෙල් ප්‍රෝඩාවේ රහස් හෙළි කරති යනුවෙන් පුවතක් පළ වුණා. ඉන්පසු වරින් වර මෙරට වෙනස් වුණ දේශපාලනයත් එක්ක මෙරට විශාලතම සම්පතක් යට ගැසුණා. තෙල් හා වායු ගවේෂණ කටයුතු යලි කලෙලි බසින්නේ 2001 දී. පසුව 2008 දී ශ්‍රී ලංකා රජයේ කේන් ලංකා පුද්ගලික සමාගම සමග ඛනිජ තෙල් සම්පත් ගවේෂණය කිරීමේ ගිවිසුමකට අත්සන් කළා. මන්නාරම් ද්‍රෝණියේ M2 ගවේෂණ මධ්‍යස්ථානයේ ඩොරාඩෝ සහ බර්කුඩා නම් බොරු තෙල් සහ ස්වාභාවික වායු නිදි දෙකක් 2011 දී සොයාගෙනවා. මෙම සොයාගැනීම් දෙක මගින් මන්නාරම් ද්‍රෝණියේ සක්‍රීය ඛනිජ තෙල් පද්ධතියක් ඇති බව විද්‍යාත්මකව හෙළි වුණා. 2011 ඔක්තෝබර් 2 වෙනිදා එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මන්නාරම් ද්‍රෝණියෙන් අති විශාල බොරු තෙල් ගෑස් නිදියක් මතුවී ඇති බව දළදා මාලිගාවේ පැවති උත්සවයකදී පවසා තිබුණා. මෙම මන්නාරම් ද්‍රෝණියේ පමණක් තෙල් බැරල් බිලියන 2කට වැඩි ප්‍රමාණයක් සහ ස්වාභාවික වායු ඝනාඩි ට්‍රිලියන 9කට වැඩි ප්‍රමාණයක් නිපදවීමට හැකි බව කලාපීය විශේෂඥයන්ගේ සහාය ඇතිව ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලය ගණන් බලා තිබෙනවා. ඒ වගේම මෙම තෙල් සහ ගෑස් සම්පතේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 267ක් වෙනවා. මන්නාරම් ද්‍රෝණියේ M2 කලාපය තුළ ස්වාභාවික වායු ගවේෂණයට හා නිෂ්පාදනය කිරීම සඳහා ජාත්‍යන්තර සමාගම්වල සහයෝගය ලබා ගැනීමට අපේක්ෂා කරමින් ස්වාභාවික වායු පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය 2021 ජනවාරි මාසයේදී ගැසට් කළා. මෙම ප්‍රතිපත්තිය මගින් බලාපොරොත්තු වන්නේ 2030 වසර වන විට ආනයනික පොසිල ඉන්ධන මත යැපීම වර්තමාන මට්ටමින් අඩකටත් වඩා අඩු කර ගැනීම හා 2030 වන විට ස්වාභාවික වායුවේ භාවිතාව සමස්ත පොසිල ඉන්ධන පරිභෝජනයෙන් 1/3ක්වත් ළඟා කර ගැනීම බව පවසනවා. කනගාටුවට කාරණය නම් කලින් කලට බලයට පත්වන දේශපාලන කණ්ඩායම් මෙවැනි මාතෘකා දේශපාලන වේදිකාවට පමණක් සීමා කරමින් ඩොලර් බිලියන ගණන් ඉපයීමට හැකියාව තිබියදී අසීරුවෙන් උපයන ඩොලර් ටිකත් මෙරට බලශක්ති වෙනුවෙන් වෙනත් රටකට ලබා දුන්නා. නමුත් මන්නාරම් තෙල් නිදිය හරි විදිහට පාලනය කරගෙන යනවා නම් ශ්‍රී ලංකාවට තෙල් ගෑස් කියන නිෂ්පාදන දෙකෙන් එහා පෙරට ඇති විශාල ප්‍රශ්න තොගයකට උත්තර ලැබෙනවා. අංක 1 බලශක්ති අර්බුදය.
ලෝකේ කුමන අර්බුදාවත් මෙරට බලශක්ති නිෂ්පාදනය කරනවා නම් රටේ ආර්ථික අර්බුදයක් සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිතවලට බාධාවන් එල්ලවන්නේද නැත. බලශක්ති අර්බුදය නිසා ආණ්ඩුවක් වුණත් වෙනස් වෙන්න පුළුවන් කියලා අපේ රටට දැන් අත්දැකීම් තියෙනවා. අංක 2 රටේ උද්ගතව ඇති රැකියා ගැටලුවට විසඳුමක්. මන්නාරම් තෙල් නිධි සංවර්ධනය කිරීම තුළින් ලංකාවේ රැකියා ගැටලුවට ඍජුව සහ වක්‍රව විශාල බලපෑමක් එල්ල කරනවා. ඍජු රැකියා අවස්ථා ලෙස තෙල් හා ගෑස් කැණීම් නිෂ්පාදන සහ නඩත්තු කටයුතු සඳහා ඉංජිනේරුවන්, භූවිද්‍යාඥයන්, තාක්ෂණවේදීන්, යාන්ත්‍රික සේවකයන් වගේ උසස් දැනුම සහිත විශාල රැකියා ප්‍රමාණයක් බිහි වෙනවා. ඒ වගේම වක්‍රව මෙම ව්‍යාපෘතියට සම්බන්ධ වෙන අනෙකුත් ශ්‍රේෂ්ඨ වන ප්‍රවාහන, ආහාර සැපයුම්, ආරක්ෂක සේවා, ඉදිකිරීම වැනි ශේෂ්ත්‍ර ගම්මාන මට්ටමේ සිට නගර මට්ටම දක්වා රැකියා අවස්ථා විශාල වශයෙන් වැඩි වෙනවා. ඒ වගේම මෙම තෙල් නිධි නිෂ්පාදනයේ වටා නව කර්මාන්ත ලෙස රසායනික කර්මාන්ත, ශක්ති නිෂ්පාදන, පිරිපහදු කර්මාන්ත වැනි කර්මාන්ත නිසා දිගුකාලීන රැකියා අවස්ථා බිහි වෙනවා. ඒ විතරක්ම නෙවෙයි. තෙල් ආදායම රටට ලැබුණම නව ව්‍යාපෘති, ඉදිකිරීම, රාජ්‍ය වියදම් හරහා තවත් රැකියා බිහි වෙනවා. අංක 3 දිගුකාලීන සම්පත් ලබා ගැනීමේ හැකියාව. ඇස්තමේන්තුවලට අනුව මන්නාරම් ද්‍රෝණියේ සම්පත් දශක ගණනාවක් තිස්සේ දේශීය විදුලි බලාගාර සඳහා සහාය විය හැකියි. උදාහරණයක් විදිහට ඇතම් බලාගාර සඳහා වසර 100කට වැඩි සැපයුමක් ලබා දෙන්න පුළුවන් කියලා විශ්ලේෂකයන් සඳහන් කරනවා. ඒ තුළින් රටට විශ්වාසදායක තිරසාර දේශීය ශක්ති සැපයුමක් ලබා දෙන්න පුළුවන්. අංක 4 තෙල් මිල පාලනය වීම. තෙල් මිල අඩුවීම කියන්නේ රටක සම්පූර්ණ ආර්ථිකයටම බලපාන වැදගත් කරුණක්. ඒ තුළින් භාණ්ඩ හා සේවා මිල පහත යාම, ජනතාවගේ ජීවන වියදම අඩුවීම, ව්‍යාපාර ලාභ වැඩිවීම, රැකියා අවස්ථා වැඩිවීම, අපනයන තරඟකාරීත්වය වැඩිවීම, ආර්ථික ස්ථායීභාවය, රාජ්‍ය වියදම් අඩුවීම වැනි වාසි රැසක් ජනතාවට ලැබෙනවා. අංක 5 විදේශ මුදල් ඉතිරිවීම. දැනට තෙල් පිටරටින් ආනයනය කරන නිසා විදේශ විනිමය විශාල වශයෙන් වැය වෙනවා. බලශක්ති රට තුලම නිෂ්පාදනය කරනවා නම් ඒ මුදල් ඉතිරි වෙනවා. එයින් ඩොලර් හිඟය අඩු වෙනවා. අංක 6 රාජ්‍ය ආදායම වැඩිවීම. මෙවැනි ව්‍යාපෘති තුලින් මහා භාණ්ඩාගාරයට විශාල බදු මුදලක් එකතු වෙනවා. එම මුදල් රටේ නව සංවර්ධන ව්‍යාපෘති සඳහා යොදවන්න හැකියාව තියෙනවා. මන්නාරම් නිධිය යනු මෙරට සුරපුරයක් කිරීමට ඇති මහා නිදානයක්. එම නිදානය නිවැරදි ආකාරයෙන් කළමනාකරණය කරගන්න වත්මන් රජයට මේ වන විට අවස්ථාවක් ලැබී තියෙනවා. මේ සම්බන්ධයෙන් ඔබේ මතය පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහිල්ලා එන්න ඔබට සුබ දවසක්.